එතකොට බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද ආවේ කියලා. මේකත් ඔයාලට කරන්න පුළුවන්. ඒකේ තියෙනවා හයිඩ්‍රජන් බන්ධන, අයන ප්‍රේරිත දීඩව අන්තර්ක්‍රියා, දීඩව ප්‍රේරිත දීඩව අන්තර්ක්‍රියා සහ දීඩව අන්තර්ක්‍රියා. වඩාත්ම හොඳින් පිළිබිඹු කරන උදාහරණ පිළිවෙලින්. හරි. බලමු. පළවෙනි තියෙනවද හයිඩ්‍රජන් බන්ධනයක් පෙන්වන්නේ. හයිඩ්‍රජන් බන්ධන. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අයන ප්‍රේරිත දීඩව. අයන ප්‍රේරිත දීඩව. අයන ප්‍රේරිත දීඩව. හරි. හයිඩ්‍රජන් බන්ධන නම් දන්නවනේ. හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මොනවාද? OH NH FH තියෙන මොකක් OH බන්ධනයක් හරි NH බන්ධනයක් හරි FH බන්ධනයක් හරි තියෙන මොකක් හරි අණුවක් ගත්තම ඒ අණුව ඒ වගේම OH හරි NH හරි FH හරි තියෙන තවත් අණුවක් සමග ඇති කරන බන්ධනයක් තමයි හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ. දැන් මෙහෙම තිබ්බයි කියලා හයිඩ්‍රජන් බන්ධනයක් වෙන්නේ. දැන් අපි ගත්තොත් ජල අණුවක් ගත්තොත් කට්ටිය හිතන්නේ ජල අණුවේ මේ OH බන්ධනය කියන්නේ මේක හයිඩ්‍රජන් බන්ධනය කියලා හිතන්න එපා. බන්ධනය මේක නෙවෙයි හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ. හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ මොකද්ද? මේකම අපි ගමු තවත් එක. තවත් ජල අණුවක් මෙහෙම තියෙනවා. මෙහෙම. මෙන්න මේ ජල අණුවේ මේ හයිඩ්‍රජනුයි මේ ඔක්සිජනුයි අතර ඇති වෙනවා මේ වගේ දුර්වල ආකර්ෂණ බලයක්. ඒ කියන්නේ දුර්වල ආකර්ෂණ බලයක් කියන්නේ ඒක සහසංයෝග බන්ධනයට දුර්වල ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ හයිඩ්‍රජන් බන්ධනය කියලා. එතකොට ඒක මේ විදිහට OH බන්ධනයක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, NH බන්ධනයක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, FH එකක් තියෙන එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අණු දෙකක් අතර ඇති වෙන එකක් තමයි හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ. ඊට පස්සේ අපි බලමු අයන ප්‍රේරිත දීඩව. අයන ප්‍රේරිත දීඩව කියන්නේ අයනික සංයෝගයකුයි ප්‍රේරිත දීඩව. ප්‍රේරිත දීඩව කියලා කියන්නේ නිර්ද්‍රවීය අණුවකුයි. අයනික සංයෝගයකුයි නිර්ද්‍රවීය අණුවක අතර ඇති වෙන බන්ධනය තමයි අයන ප්‍රේරිත දීඩව කියන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා දීඩව ප්‍රේරිත දීඩව. දීඩව ප්‍රේරිත දීඩව. දීඩව ප්‍රේරිත දීඩව. දීඩව ප්‍රේරිත දීඩව කියන්නේ මොකද්ද? දීඩව ප්‍රේරිත දීඩව කියන්නේ ද්‍රවීය අණුවකුයි නිර්ද්‍රවීය අණුවකුයි. හරි. ඊට පස්සේ අන්තිමට අපිට දීලා තියෙනවා දීඩව දීඩව. දීඩව දීඩව නම් දන්නවනේ. දීඩව දීඩව. දීඩව දීඩව කියන්නේ මොනවාද? ද්‍රවීය අණුවකුයි ද්‍රවීය අණුවක අතර. හරි. අපි බලමු මේ වගේ ඇති වෙච්ච ඒවා මොනවද කියලා. හයිඩ්‍රජන් බන්ධන. අපිට මේ උත්තරවල තියෙනවා ඕතොනයිට්‍රොෆීනෝල් කියලා තියෙනවා. ඕතොනයිට්‍රොෆීනෝල් කියන්නේ මෙහෙම එකක්. ඔයාලට ඉස්සරහට ඕගනික් පාඩම ඉගෙන ගත්තම මේ වගේ ව්‍යුහ ගැන දැනගන්න පුළුවන්. ඕතොනයිට්‍රොෆීනෝල් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම බෙන්සීන් අණුවක් තමයි මෙන්න මේ වලල්ල වගේ එකට කියන්නේ. මේකට OH බැඳුනොත් මේකට කියනවා ෆීනෝල් කියලා. ඒකේ මෙන්න මෙතෙන්ට NO2 කාණ්ඩයක් බැඳුනවා කියනවා මේකට ඕතොනයිට්‍රොෆීනෝල් කියලා. හරි. එතකොට මේකට හයිඩ්‍රජන් බන්ධන ඇති කරගෙන හැකියාවක් තියනවාද? බලන්න. මේකේ මෙන්න මෙතන OH බන්ධනයක් තියෙනවා. මේකම තවත් මේ වගේ අණුවක් එක්ක බැඳුනොත් එතකොට මම අර කලින් කිව්වා වගේ හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්න පුළුවන් නේද? එහෙනම් මේකට හයිඩ්‍රජන් බන්ධන ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මේ පළවෙනි එකේම දෙවෙනියේ තියෙන උත්තරේ පොටෑසියම් අයනයිඩ් ජලීය ද්‍රාවණයක්. පොටෑසියම් අයනයිඩ් ජලීය ද්‍රාවණයක් තියෙනවා. පොටෑසියම් අයනයිඩ් ඒක්වස් කියලා තියෙනවනේ. ඒක්වස් කියන්නේ ජලීය ද්‍රාවණය කියලානේ. එතකොට ඒකෙම තියෙනවා පොටෑසියම් අයනයිඩ් ඒක්වස්හි අයඩීන් දිය වෙලා තියෙනවලු. පොටෑසියම් අයනයිඩ් ඒක්වස්හි අයඩීන් දිය වෙලා තියෙනවලු. එහෙනම් පොටෑසියම් අයනයිඩ් කියන්නේ වල දන්නවා අයනික සංයෝගයක්. එතකොට අයඩීන් කියන්නේ I2 මෙහෙමනේ තියෙන්නේ. I2 මොකද? I2 කියන්නේ නිර්ද්‍රවීය එකක්. එතකොට අයනික සංයෝගය නිර්ද්‍රවීයයි. අයනික සංයෝගය නිර්ද්‍රවීය කියන්නේ අයන ප්‍රේරිත දීඩව ආකර්ෂණ බලයක් එතන ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ බලමු. තුන්වෙනි උත්තරේ HCl AR. HCl AR ඒ කියන්නේ ආගන්. HCl කියන්නේ මොකද්ද? හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ද්‍රවීය එකක්.
AR. AR කියන්නේ උච්ච වායයන්නේ. අපි ඉගෙන ගත්ත උච්ච වායය කියන්නේ නිර්ද්‍රව්‍ය අණු. එහෙනම් ඒක නිර්ද්‍රව්‍යයි. බලන්න මේකත් හරිය නේද? ද්‍රව්‍යයි නිර්ද්‍රව්‍යයි. දීර්ඝ ප්‍රේරිත දීර්ඝ එහෙනම්. ඒක අන්තිමට තියෙනවා දීර්ඝයකට අදාළව CIF. CIF අපිට දැක්කවම පේනවා ඒක ද්‍රව්‍ය අණුවක් කියලා. එහෙනම් ඒක දීර්ඝ ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. අපි බලමු පළවෙනි උත්තරේම හරිය නේද? පළවෙනි උත්තරේම ගත්තම හයිඩ්‍රජන් බන්ධනයට අදාළව තියෙනවා මෙන්න මේක. ඕතොනයිට්‍රොෆීනෝල්. ඊට පස්සේ ආයන ප්‍රේරිත දීර්ඝ වලට අදාළව තියෙනවා පොටෑසියම් අයනයිඩ් එක්වසි දියවිච්ච අයඩින්. දීර්ඝ ප්‍රේරිත දීර්ඝ වලට අදාළව තියෙනවා HCl කියන ද්‍රව්‍ය අණුවත් එක්ක ආගනික නිර්ද්‍රව්‍ය උච්ච වායුව දිය වෙලා. දීර්ඝයකට අදාළව ද්‍රව්‍ය අණුවක් තියෙනවා CIF. අපි නිකන් ඕන ඊළඟ උත්තර දෙවෙනි එකේ තියෙනවා ඕතොනයිට්‍රොෆීනෝල් තියෙනවා HClAr. HClAr කියන්නේ මේකනේ ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය. ඒ කියන්නේ දීර්ඝ ප්‍රේරිත දිය. ඒක තමයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. එහෙනම් ඒක වැරදිනේ. ආයෙ එකෙන් කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පැරානයිට්‍රොෆීනෝල් කියලා තියෙනවා. පැරානයිට්‍රොෆීනෝල් කියන්නේ මෙන්න මෙහෙම. ඒකෙත් මෙන්න මේකට දාලා මේ ව්‍යුහෙම තමයි ව්‍යුහේ චුට්ටයි වෙනස් වෙන්නේ. පැරානයිට්‍රොෆීනෝල් ගත්තම OH පැරා කෙනුට NO2 මෙන්න මෙහෙම තමයි එන්නේ. මේක ඔයාලට ඕගනික් ඉගෙන ගත්තම දැනගන්න පුළුවන්. පැරානයිට්‍රොෆීනෝල් මේකෙත් අපිට හයිඩ්‍රජන් බඳ අදින්න පුළුවන්. හදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා එතන ඕතොනයිට්‍රොෆීනෝල් එකක් දාලා තියෙනවා. ඕතොනයිට්‍රොෆීනෝල් කියන්නේ මේකනේ. එතකොට ඒක හයිඩ්‍රජන් බන්ධන හදන එකන්නේ. එතකොට ඒකට අපිට හදන්න බෑ මේවා. මොනවාද? ආයන ප්‍රේරිත දීර්ඝ හදන්න බෑ. මොකද ආයනික සංයෝගයක් ඒකේ නෑනේ. එතකොට තුන්වෙනි උත්තරයට සයින් කරන්න පුළුවන්. හතරවෙනි ගත්තම පැරානයිට්‍රොෆීනෝල් පොටෑසියම් අයනයිඩ් එක්වස් දියවිච්ච I2 දෙවෙනි එකත් හරි. අපි දෙවෙනියට ගත්ත එක තියෙන්නේ CIF. මේ දීර්ඝ එක මෙතෙන්ට ඇවිල්ලා. එතකොට නිර්ද්‍රව්‍ය අණුවක් තියෙන්න බෑ දීර්ඝ ප්‍රේරිත දීර්ඝ වෙන්න නම්. එතකොට මේ දේ මාරු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. පස්වෙනි එක ගත්තොත් ඕතොනයිට්‍රොෆීනෝල් තියෙනවා CIF. ද්‍රව්‍ය අණුව මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙනවා. ද්‍රව්‍ය අණුව මෙතෙන්ට ගත්තොත් අයනික සංයෝගයක් නැහැ. එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එකට උත්තරේ එන්නේ මොකද්ද? 1.